මිත්‍යා ආජීවයේ දින කෙනෙකුට ඒ වාගේ හම්බු කරලා පින්කමක් කළා කියන්නකො. පිනේ විපාක විදිහට යාට ලැබෙනවා. ඒ වුණාට ඒ ලැබෙන දේවල් ගම් වතුරේ ගහගෙන යනවා. ගින්නට අහු වෙනවා. හොර හතුරු ගන්නවා. ගොඩාක් ධනවත් වෙලා එයාගේ ධනෙ නැසෙන්නේ. එයා ධනවත් වෙන්න පින් කළා තියෙන්නේ හම්බ කරපු තැන අවුලක් තියෙනවා. මිත්‍යා ජීවෙන් ජීවත් වෙන කෙනෙකුට කල්යාණ මිත්‍රයා ළඟ බොහෝ කලක් ඉන්න බෑ කියනවා. උතුම් ගුරුවරු අහිමි වෙනවා කියනවා. පාප මිත්‍රයන්ගේ ඇසුරට වැටෙනවා කියනවා. ඒ නිසායි ධම්මේන ලද්දා සුපසන්න චිත්තං කියලා බුදුරජාන් වහන්සේ දන් දීමේදී ධාර්මිකව ලැබපු දෙයක් දන් දෙන්න කියන්නේ ඒකට කියනවා. දුප්පතාගේ දානේ ගොඩක් විශේෂයි. එයා දාඩිය මහන්සියෙන් අඹ කරලා දෙන්නේ අමාරුවෙන් දෙන්නේ. පුළුවන් කමකට නෙවෙයි. ඔය අපේ විහෙර විහාර හදන්න මේ මිනිස්සු ආධාර කරනවා. පුළුවන් කමකටද? පින්න ගැන හිතලාමයි දෙන්නේ. පුළුවන් කමකට නෙවෙයි. සම්මා ආජීවය ජීවත් වීමේ තමන් ඒ ජීවන උපාය ධාර්මික කරගන්න කියනවා.